පින්නතුනි විශාකා උපාසිකාව සෝවාන් වෙලා ඉද්දිමයි විවාහ වුණේ. අනේපිඬු සිටුතුමා මුදල් පොලියට දෙන කෙනෙක් සෝවාන් බවට පත් වුණා. සරකාණේ බේබදු මිනිසෙක් ඒන් මිදුණා බණ ඇහුවා සෝවාන් වුණා. මිගසාලාගේ තාත්තා පුරාණ බ්‍රහ්මචාරී වුණා සකු르දාගාමී බවට පත් වුණා. බාප්පා ඉසිදත්ත අග්‍රහ්මචාරී ඒත් සෝවාන් බවට පත් වුණා. කුක්කුටමිට්ට වැද්දාගේ බිරිඳ අවුරුදු 7 දී සෝවාන් වුණේ. ගෙදරින් පැනලා ගිහින් දරුවෝ හැදුවා. සුපබුද්ධ කුට්ටි කුෂ්ඨ රෝගියෙක් සක්‍ර දේවේන්ද්‍රයාවත් දන්නේ නැහැ සෝවාන් වෙලා කියලා. පින්වතුනි භාග්‍යවතුන් වහන්සේට විතරයි දැනගන්න පුළුවන් සෝවාන් වුණේ කවුද නොවුනේ කවුද කියලා. ඒ නිසා අප අතරත් එවැනි සෝවාන් වූ අය අනන්ත අප්‍රමාණව ඉන්නට පුළුවන්.